හෙලෝ කොහොමද ඉතින් කට්ටියද මචං අද පොඩි බීර් එකක් බ්ලැක්බෙරි එකක් බොන්න හිතුණා ඊළඟ බලමු ඉතින් මේක කොහොමද කියලා බලලා මේක මං කලින් තිබ්බට ටේස්ට් කරලා නැහැ බලලා නැහැ හොඳයිද කියලා බලලා චූටි බයිට් එකකුත් තියෙනවා මේ ලොකු දේවල් නැහැ ඉතින් පැලේ තමයි අද සෙට් වෙන්නේ අද මං විතරයි කවුරුත් නැහැ ඉතින් බලලා මගෙත් එක සෙට් තියලා පුළුවන් එකක් ඉන්නවා වරෙල්ලා ලොකුවට කන්න බොන්න දෙන්න බැරි වුණාට මඤ්ඤෝ කලයක් දෙකක් තම්බලා ඉවරලා මස් කෑල්ලක් එක්ක බත් ටිකක් කන්න දෙට අඩියක් ගහන්න දෙන්න බැරි කමක් නැහැ ඉතින් සෙට් එක මේක කල්ලා බලමු මචං කොහොමද කියලා මේ කලින් බීලත් නැහැ මට හිතුණා පොඩ්ඩක් මේ අවසරත් එක්ක මේක මොකෝ කියලා පොඩ්ඩක් ටේස්ට් කරලා බලන්න මචං හෙල්ලා තියෙන්නේ ගැඩුව පාර නම් මචං මේ පෙන වගේ ආවා ඒ මචං බිත්තරයක් තියෙනවා බෙදගත්තා ඒකත් එක්ක බලමු මේක පොඩ්ඩක් ටේස්ට් කරලා මචං මේකේ මට එන්නේ මේ එනර්ජි ඩ්‍රින්ක් එක රහක් වගේ නිකන් මේ එහෙම රහක් තියෙන්නේ බයිට් නම් ඕනෙත් නැහැ වගේ මේකට ඇත්තටම බයිට් ඕනේ නැහැ යද්දීදී කටේ හලා යන්න පුළුවන් මේකත් තියෙන එකක් නම් මදි මේකේ නම දෙකයි ගෙනා මේ සල්ලිත් නෑ බං මේ වැඩක් නෑ තියෙන වැඩ කරගන්න විදිහකුත් නෑ ඔක්කොම ඉඳලින් මේ මම තමයි දැන් කන්න මොන්න වෙලා තියෙන්නේ සිගරට් එකක් නේ බොන්නත් අමාරුයි මේ එම්බල මගේ channel එකත් එක්ක සෙට් වෙලා සපෝට් එකක් දීහල්ලා කන්න බොන්න ආද සෙට් එක බලාපොරොත්තු වෙන බල උදව්වක් ඉතින් මේ කාලේ බොනවා කියන්නේ හරි අමාරුයි බං යාළුවොත් එක්ක බොන්න ගියත් තනියෙන් බොන්න ගියත් ලොකු වෙනමක් කරනවා බොන්න බම් මේක නවත්ත ගන්නත් බෑ ඉතින් ආතල් එකක් තියෙන තෝක විතරයි ප්‍රශ්න කෝට ගියර වෙලා අනින්නේ ගොවිතැනක් කරගන්න විදියක් නැහැ මේ වහලා කරලා අස්වද්ද ගන්න ඕන මචං අවුගේ කර වෙච්චාම ඉතින් ෆ්‍රී ටයිම් එක අඩියක් ගන්න එක තමයි තියෙන සාන්තිම හැමදාම නිකන් බොන එකේ මචං බොන එකෙන් පොඩි ආතල්ලක් ගන්න හිතුවා මේ බලත් එක සෙට් වෙලා මේකට ආස් සෙට් එක ඉන්නවනේ මේ වගේ සෙට් පියල්ලා රජ වෙන්න එන තන් ඉන්නේ මේ ඉතින් ඔය මං කාලේ බිල hina හැලවත් ඉන්න මම තමයි ඉතින් ගෙවෙන්නේ උඹලා ඉතින් අදහස් මොහරද යටින් දාහල්ලා කමෙන්ට් කරහල්ලා මේ කාටවත් බොන්න කියලා උපදෙස් දෙන්නේ නැහැ ඒ වුණාට ඉතින් මචං අපි බොනවා ඒක මේ කියවන ජීවිතෙත් මචං මේක හුරු වෙලා තියෙන්නේ මොනාරි චුට්ටක් බොන්න ජොයින් පාරක් ගන්න ගුලියක් කන්න අඩියක් ගහන්න ඉතින් සෙට්ලා ඉන්න සෙට් එකක් ඉන්නවා අපිත් එක්ක අපි එක ෆන් ගන්නවා පැලේ මේක තමයි මෙතන තමයි බොන්නේ මේ මගේ පැල මේක තමයි මම ගොවිතැන් කරන්නේ ඉතින් මේක සමජම් කිසිම දෙයක් කරගන්න විදියක් නැහැ පෑවිල්ල සරයි වතුර ගහන්න තෙල් නැහැ ගොවිතැන් ගන්න විදියක් නැහැ ඉතින් මචං බලන් ඉන්නවා ඉතින් මොකද වෙන්නේ ඉස්සරහට අහස දිහා ඉතින් හැබැයි මචං මේකට ඇත්තටම බයිට් ඕනේ නැහැ මේ මම පැස්ටාතයක් තිබ්බ එකක් දාගත්තා මෙතෙන්ට මේ ජොලියට වගේ මේක සෙට් වෙන්න මචං ජොයින්ට් එක නැත්තම් ගොලියට මේක හොඳ ටේස්ට් එකක් තියෙනවා ගුලියත් එක්ක නම් ජොයින්ට් පාරක නම් සුපිරි බලමු මේ මං ජොයින්ට් එකත් එක්ක මේක ටෙස්ට් කරමු අපි කොහොමද ආතල්ලේ කියලා ගුලියක් කෑවොත් නම් ඉතින් ඕන දෙයක් අවුලක් නැහැ මේ ආතල්ලේ ඉන්න පුළුවන් හැමදාම ඉතින් මොකක් කර දෙයක් කරනවා ඉතින් මං බලමු ධර්මස් කෑල්ලක් එම හම්බෙච්චලා ලස්සන වීඩියෝ එකක් දාන්න මචං මේ channel එක හදලා ගොඩ කාලයක් නෑ දැන් subscribersලා 7 දෙනෙක් ඉන්නවා පළවෙනි එක්කෙනා පුපුදු කියලා මල්ලි කෙනෙක් තමයි මුලින්ම sub කරේ මාව thank you මල්ලි ඒ අස්සේ පොඩි බැනුම් පාරකුත් තියෙනවා යාළුවෝ පාව දෙන්න බා බීලා කියලා
ඒ මචං ආතල්ලට කරනවා ඉතින් ඒ ආතල්ලගෙම කෙවිලි යනවා ඉතින් ඒවත් උන්ගේ තිය තරහකුත් නැහැ මගේ තිය තරහකුත් නැහැ මේ අපි සෙට් එකකින් කතා වෙලා ගහ යන ගේමක් බලමු ඉතින් මොකද කරගන්න පුළුවන් වෙන්නේ කියලා අපි හදවතින් නුඹලා මට දෙන සප් එක තමයි ඉතින් අපි තමයි බින්දුවේ ඉන්නේ මචං මේ බලමු ඉතින් කොහොමද කරගන්න පුළුවන් කියලා මේක මචං නිකන් බීම් එකක් බොනවා වගේ ටේස්ට් එකක් තියෙන්නේ මේ නිකන් වෙන චිල්ලයක් නෑ මේකේ දැනන විදිහට ඒකේ සීනි තියෙනවා මචං එතකොට මේක වොලියුම් එක නම් මචං පොඩි ප්‍රමාණයක් ඇත්තේ 4.5යි මචං 4.4 ලාගර් හැබැයි මචං මේ හදිස්සි අර හිත සමස ගන්න බොන්න වගේ හොඳයි බං සල්ලි රුපියල් 600යි හොඳ රසයකුත් තියෙනවා ඇල්කොහොල් මට්ටමක් සාමාන්‍ය 4.5ක් තියෙනවා සැර මින් ඔය ජොයින්ට් එකක් ගහලා වගේ මචං පොඩ්ඩක් උකුර තෙමා ගන්න මේ සෙට් වෙන්නේ මං ගන්න ගියේ වෙන බියර් එකක් මොකක් කරේ මේක දැක්කම මචං මේ මට හිතුණා මේක බීලා බලන්න මේ කොහොමද මේකේ රහ කියලා වෙලා ඉතින් කලින් තිබ්බනේ මේක මට බොන්න හිතක් තිබ්බේ නෑ බං මේ අපි ඉතින් හොයන්නේ මේ ගහපු ගමන් බෙල්ලපට කඩන් ගන්න සයිස් එකට යන්නනේ මේ ඊළඟට මේක පොඩි ආතල් එකක් තියෙනවා මට හිතුණා වෙනසක් ගන්න බලමු මේක එක දේවල් බීලා වෙලා මචං ඉතින් මේ බොන්න සිගරට් අරන් බලන්නේ නැහැ මචං ඇත්තටම සල්ලි නැති හින්දා බීඩි ටිකක් අරගෙන ආවා මේ මම බීඩියක් බොනවා බලා බයින්න එපා එකට ඇත්තටම මචං එහෙම සිගරට් එකක් බොන්න තරම් සල්ලි නැහැ බා බීඩියක් 15යි සිගරට් එකක් 150ක් 60ක් වගේ නැත්නම් 105ක් කරන කොට එක ඉතින් මචං බීඩි 7ක් 8ක් අරන් ආවම මේ ඒක ඇති ඉතින් සිගරට් එකක් බීලා පවුඩි වැඩියක් ගන්න ආසයි මේ තියෙන ආර්ථිකයත් එක්ක එහෙම අමාරුයි බං මචං මේක මං ඉක්මන්න ගහන්න නැත්තම් මේ ගොඩක් දික් යන ප්‍රයිස් බණි වෙලාවල් යනවා කියලා මේක ඉක්මනින් ගියොත් මචං බදින එකක් නෙමෙයි ඉතින් ආයෙත් මං කියන්නේ මේක ජොයින්ට් එක නම් සුපිරි මචං අදිස්තිය මචං මේ ගෙදර ගියත් අහකට බොන්න පුළුවන් මේ දැවෙලා මේක මචං ගේ දුන්න හොඳ වැඩක් වුණා මේක අම්මට චෙක් වුණා අම්මා දන්නා මේක බියර් එකක් කියලා බීම එකක් කියලා එහෙම පොඩි වාසියකුත් තියෙනවා ඉතින් මේ බියර් එකක් කියලා සෙට් වෙන්න දැක්කම හිතන්නේ බීම එකක් කියලා දැමල ගෙදර දාලා යන්න එපා මේ බොඩි උම්බොයි මට දැන් එහෙම සීන්නක් වුණා පායනවා කියන්නේ බං හල් හතර පායනවා විතරකින් බෑ වත්තකින් බෑ මචං ගස් කලන් ඔක්කොම මැලවිලා තියෙන්නේ බයිට් එකක් සෙට් වෙන්නේ නැහැ කියලා මචං අපි ලස්සන වැඩක් කරා යමු ඉතින් ඔයාලා සපෝට් එක මට දීහල්ලා මාළුවෙක් අල්ලලා
උඹලට කියන්න බං ගිය පාර බඩරිගු හැදුවා පැලේ මේ හේනේ ආණ්ඩ 25000යි ඇටවල පොහොරවල ඔක්කොම සල්ලි බෙදන් කරලා හදාගත්ත මචං කස්ටික සාමාන හැදීගෙන එනකොටම වැස්සා මචං මුකුත් නැහැ හිටගෙන හොදන්න පුළුවන් සයිස් එකට වැස්සා උඹලා හිතනවද කීයද ගත්තේ කියලා වෙල්ලා 1500යි මචං බරිගු කරලක් මේ වගේ ඇති ඊතරම් චූටි කරලා ලොක් කරලා කීපෙ ටිකක් තිබ්බා ඉතින් මචං අනිත් ඔක්කොම අතින් කයිට් වතුර ගහපුවා තෙල් ගහපුවා පොහොර දාපුවා කිසිම දෙයක් ගන්න බැරි වුණා එහෙම චූන් සිද්ධිත් වෙනවා ඉතින් දැන් මචං ඉස්සර වගේ ගොඩක් කාලට සෙට් එකත් එක්ක බොන්න අමාරුයි මචං අමාරුයි කියන්නේ මාරු වේදමක් කියන්නේ මචං භාගයක් අරගෙන බයිට් එක කරන් සිගරට් එකක් වගේ අරගෙන බොන්න සෙට් වුණොත් එහෙනම් රුපියල් 5000ක් තෝනේ බං හරියට බොන්න 5000ක් හම්බ කරන්න ඊට අමාරුයිනේ බං දුමක් දැම්ම කරත් එහෙම ලොකු මේකක් නෑ මචං මේකට කිසිම දුම බයිට් එක සෙට් වෙන්නේ නැහැ මට සෙට් වෙනවා හිතන්නේ මේකට ජොයින් පාරක් හරි ගුලියක් හරි කෑවනම් මචං මේකට සෙට් වෙනවා ගානට ඒකට මේක හොඳ ටේස්ට් එකක් තියෙයි කියලා හිතෙනවා ඒ දෙකට හොඳට වැඩ කරනවා අපි මේකත් ජොයින් පාරක් ගහලා බලමු ඊළඟ පාරට වගේ මේ රස නම් මරු මචං කිසිම අප්‍රියක් නැහැ පාඩුවේ බිව්ව හැකි මේ පොඩ්ඩක් මේ කූල් තියෙනවා මම අරන් ඉද්දි කූල් පොඩ්ඩක් බහලා තියෙන්නේ මේ ටෝමට යන්න බෑ අරන් එන්න ඒක හින්දා රස නම් මරු හැබැයි ග්ලාස් එකකට දැම්මම ලස්සන තියෙයි මේ රෝස පාටක් වගේ තියෙන දම් පාට වගේ පාටක් තියෙන්නේ ඊට මේ මම අර පුරුද්දල වගේ මචං මේ බයිට් එක කනවා මම බයිට් එක සෙට් වෙන්නේ නැහැ මේකට ජොයින් පාරක් තිබ්බනම් මේකයි ජොයින් එකයි කියන මචං සෙට් එහෙම නම් අතල්ලයක් තියෙයි මේකේ දැන් නම් මේකේ අතල්ලයක් නැහැ මචං හැබැයි මේ අර තිබා තියෙන වෙලාවට බං මේ අපි බීම එකක් බොන්නම කැමති නැත්තම් මේකෙන් එකක් බීහලා තිබහක් වගේ තියෙන වෙලාවට මේක ඒකට සෙට් මචං මේ වැඩුන් නැතත් මං අර හිතේ තියෙනවනේ මේක මේ බියර් එකක් කියන එකක් හිතේ තියෙනවනේ ලාගලගේ බියර් එකක් කියලා හිතේ තියෙනවනේ ගෙන්ද පොඩි ගතියක් තියෙනවා නැත්තේ නෑ ඒතකොට ඉතින් හිතා මාස් සතුටින් බිව්ව කියලා හිතා සතුටින් තියෙනවා එහෙම කේස් එකක් තියෙන්නේ ගඩබඩ ගාලා බීලා වැඩකුත් නෑ බං එතකොට මේ පාවෙනවා අපන එකත් මේ අන්න වීඩියෝ එකේ තියෙන හින්දා මචං හිම ගොඩක් හිමීට බොන්නත් බෑ ඉතින් දැන්ට විනාඩි 14ක් විතර ගිහිල්ලා තියෙනවා මේ උඹලත් බීලා බලන්න මේක කොහොමද කියලා වෙලා මට දැන් ටේස්ට් එක උඹලත් දැනනවා උඹලටත් මේක සෙට් වෙන ජොයින්ට් එකකට ගුලියකට වගේ තමයි එහෙම සෙට් වෙයි කියලා හිතෙනවා නිකන් බීව කරන් ලොකු වාතල්ලයක් නැහැ ඉතින් කතා කරන්න දෙන්න මචං වෙරි මතින් කතා කරන අපෙන් කතා කරන්න අමාරුයි බං
තව චුට්ටක් තියෙනවා. ඒකත් දුමු අපි. කොහෙන් කතාවෙන් මචං බයිට් එකක් සෑහෙන්න කෑවා මං ඈ. ඉතින් නිකම් ඔටෝ අත යනවා මචං ඒකට මේ පුරුදු වෙලා ඒක. ඒක මචං සමර්ස් බ්ලැක්බෙරි ප්‍රීමියම් බියර්. බැරි හොඳ ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා මේකේ. වදින්න දුන්නාට ලස්සන මේකක් තියෙනවා බොටල් එකක්. උඹලා ඇහැට වදින පාට් ටිකක් දාලා තියෙනවා කියලා ලස්සනයි ඒක. වැඩිලාද නෑනේ. අතර ගත්තේ කට්ට දාගන්න බැරි වෙනවනේ. මේ වගේ සල්ලි නැති වෙලාවට මචං මේ වගේ එකකින් හරි වදිනවා නම් ඉතින් ඒකට ලොකු දෙයක් මේ පොඩි හරි කික් එකක් තියෙනවා. මේ ස්මෙල් එක වගේ මචං පොඩ්ඩක් එනවා මේ ගෙහුවට පස්සේ මේ ගෑස් එක වගේ. ඒ දන්නේ අඩියක් ගහලා ජීවත් වෙලා ඉන්න සෑහෙන ගේමක් දෙන්න ඕන බා. ඒ කියන්නේ හම්බ කරන ගත්ත එක මචං ඇත්තටම බෑ ජීවත් වෙන්න. මදි. ඇත්ත ගොවිතැන් කරලා හුරු වෙලා මචං කුලි වැඩක් කරන්න ඒ වගේ රස්සාවක් කරන්න බෑ මචං. අපිට දැන් අපේ ක්‍රමයට හුරු වෙලා තියෙන්නේ. ඒකින්ද ඉතින් මචං කරන්න දෙයක් නැති කොහොම මේකෙන් ගොඩ යන්නත් ඕන. වෙන දෙයක්වත් නැහැ ඉතින් කරන්න. පොඩි අය ලාභයක් තියෙනවා මචං අපිටම කියලා රැට්ටයක් කරන් තියෙනවා නම් ඉඩම තියෙන එකේ මචං එතකොට සෑහෙන මචං වියදමක් ඉතුරු වෙනවා. අපිට එහෙම නැහැ නේ බං. අපි සල්ලි වලටම හාගන්න ඕනි. ඇඟෙන් අපේ ශ්‍රමය දෙන්න පුළුවන් ඕන තරම්. මචං පොහොර ටිකට ඒවට ඇල්ල මචං හානවල් වගේ වැඩ වලට වියදම් කරපුවාම මචං ගොවිතැනෙන් මචං ලොකුවට ගාතයක් ගන්න අමාරුයි. අනිත් අපිට හැදුනොත් මචං හැදෙන්න කෙලවෙන්නනේ. හොඳට හැදුනොත් එක්කෝ මිලක් නැහැ නැත්තම් මචං හැදී කිව්ද මොකෙන් හරි එක නතරාණි වෙන්න හැදි ගියලාම යනවා. ඒ තරම් වාසනාවක් තියෙනවා ඈ. වාසනාව හැමේ උපරිමයි ඉතින්. පොඩි යාළුවෝ දෙන්නෙක් ඉන්නවා පැලේ. දෙන්නත් ගරේ අමාරුයි බේරෙන්න ඉතින්. දැන් බලපෑව දෙන්නෙක් ඉන්න මුන් දෙන්න මැරෙන්න වැටලා හිටියේ මචං. එදින්නවත් බැරුව අරගෙන ඇවිල්ලා කැම දීලා ඔක්කොම කරලා දැන් ඉතින් ඉන්න මචං මාර ආදරයක් තියෙන්නේ. මම පැලේ නම් මං ගාවමයි. මේ නැත්තම් මෙලාට උන් දෙන්න මැරිලා මචං. මචං බියර මේක ඉවරයි.
මේකේ ලොකු බරියක් කියලා හැම සීන් එකක් නැහැ. මම ජොයින් පාරක් ගහලා වගේ බොන්න මචං මේක අවුලක් නැහැ එකෙන් රෙකමන්ඩ් කර හැකි. බයිට් මුකුත් ඕනේ නැහැ මේකට. හොඳ රසක් තියෙනවා තාන එනර්ජි ඩ්‍රින්ක් එකක් බොනවා වගේ. අප්පිරක් නතෝ බොන්න පුළුවන්. උඹලා ටෙස්ට් කරලා බලහල්ලා අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. මොකක් හරි සුපිරි ෆන් එකක් ගන්න සෙට් වෙන්න. එහෙනම් ඔක්කොටම මචං එලකිරි හරියන්න ඕන හිතේ තියෙන සිතුපටක ඔක්කොම බුස්සarnයි.